මොකද වෙන්නේ මම හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා අදත් ගෙනල්ලා තියෙන ඔයගොල්ලන්ට වැදගත් වීඩියෝක් අද වීඩියෝ වලට ගෙනල්ලා තියෙන ඉන්ධන ලබා ගැනීමට QR කේතේ සකසා ගන්න ආකාරය කියලා වීඩියෝ ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් අපි වැඩි කරලා නැතුව යන් අද වීඩියෝ එකට. මේ සයිට් එකට එනවා ලින්ක් එක මම පළවෙනි පින් කමෙන්ට් එකේ දාලා තියන්නම්. ඉතින් සයිට් එකට මුලින්ම ආවට පස්සේ ඕගොල්ලන්ට මේක තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඕගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේක සිංහල කියන එක මෙන්න මෙතන උඩ තියෙනවා. මෙන්න මේ සිංහල කියන එකට එක ක්ලික් එකක් දෙන්න. ඒ ක්ලික් එකක් දුන්නාට පස්සේ සිංහල භාෂාවෙන් අපිට මේක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. මෙතන උඩ කියලා තියෙනවා ඉන්ධන කෝටාව කළමනාකරණය කියලා මෙතන කියලා තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ අද මම ඕගොල්ලන්ට කියා දෙන්නේ වෙහිකල් එක අලුතෙන් රෙජිස්ට්‍රේෂන් එක කරලා කොහොමද QR එක ගන්න කියලා. ඉතින් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා වෙහිකල් රෙජිස්ට්‍රේෂන් කියලා මෙන්න මේකට එක ක්ලික් එකක් දෙන්න. ඒ ක්ලික් එක දුන්නාට පස්සේ අපි ඊළඟ ස්ටෙප් එකට යනවා. ඉතින් මේ ඊළඟ ස්ටෙප් එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ගේ පෞද්ගලික තොරතුරු මේකට ඇතුළත් කරන්න. මෙතන අහලා තියෙන්නේ ජාතික හැඳුනුම්පත් අංකය ඔයගොල්ලන්ට ජාතික හැඳුනුම්පතේ මොකක් හරි ඉෂුව එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන දකුණු අත පැත්තට ඇවිල්ලා මෙන්න මේ ඊතලයේ ක්ලික් කරලා NIC එකට වෙනුවට ඔයගොල්ලන්ගේ પાස්පෝර්ට් එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ගේ මොබයිල් නම්බර් එක දෙන්න. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන සරලවම වගේ ෆෝන් එකේ තියෙන මොබයිල් නම්බර් එක 0.1 දෙන්න. දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට යටින් අන්ලොක් වෙයි OTP අංකය එවන්න කියලා එකක්. ඉතින් ඒකට එක ක්ලික් එකක් දෙන්න. ඒකට එක ක්ලික් එකක් දුන්නාට පස්සේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකට ඔයා දුන්න නම්බර් එකට ඔයාලට OTP කෝඩ් එකක් එයි ඉලක්කම් 6ක. ඔයාලට ආපු ඒ OTP කෝඩ් එක මෙන්න මෙතෙන්ට දීලා මෙන්න මෙතන තහවුරු කරන්න කියන එකට ඒක ක්ලික් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාගේ OTP එක ඒගොල්ලෝ තහවුරු කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයාගේ මුල් නම මෙන්න මෙතෙන්ට දෙන්න. මුල් නම දීලා ඔයාගේ වාසනාගම මෙන්න මේ කොටුවට දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ගේ ගෙදර ඇඩ්‍රස් එක මෙන්න මෙතෙන්ට දීලා මෙන්න මේ මීළඟ කියන එකට එක ක්ලික් එකක් දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට නොටිෆයි වෙයි මෙන්න මේ වගේ එකක්. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට දෙන්න තියෙන්නේ ඔයාගේ රථයේ පිළිබඳ තොරතුරු තමයි ඔයගොල්ලන්ට මෙතන දෙන්න තියෙන්නේ. මෙතන මුලින්ම කියලා තියෙනවා රථ වාහන අංකය කියලා මෙතන කියලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ මෙන්න මෙතන ඉන්ඩිසි නම්බර් එක මෙතෙන්ට දීලා ඉලක්කම් ටික මෙතෙන්ට දෙන්න. බැරි වෙලාවට ඔයාගේ වාහනේ ශ්‍රී නම්බරෙන් පටන් ගන්න එකක් නම් ඔයගොල්ලන්ට තියෙන්නේ ශ්‍රී නම්බරේ ශ්‍රී අකුර මෙතන මොනම හේතුවක් මතවත් දෙන්න ඕනේ නැහැ. ශ්‍රී අකුරට ඉස්සරහින් තියෙන ඉලක්කම මෙතෙන්ට දෙන්න දීලා ඊතුරු නම්බර් 4 මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගේ වාහනේ මොකක්ද කියලා මෙන්න මෙතනින් ඉරි කෑල්ල ඔබලා ඔයගේ වාහනේ මොකක්ද කියලා සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම කාරණාව තමයි ඔයගොල්ලන්ගේ වාහනේ තැසි නම්බර් එක මෙතෙන්ට දෙන්න ඕනේ. ඉතින් තැසි නම්බර් එක දෙනකොට ඔයගොල්ලෝ හරියටම ඔයාගේ තැසි නම්බර් එක දෙන්න. කිසිම හේතුවක් මතවත් කිසිම වෙනසක් කරන්න නැතුව හරියටම ඔයාගේ තැසි අංකය දෙන්න මෙතෙන්ට. ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නයි ඔයා තෝරපු රථයේ කැටගරි එක අනුව ඔයගොල්ලන්ගේ රථයට අනුව ඩීසල්ද පෙට්‍රල්ද කියලා මෙන්න මෙතන සටහන් කරලා දෙන්න. සටහන් කරලා දීලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන ටික් එකක් තියෙනවා. මෙන්න මේ ටික් එකට එක ක්ලික් එකක් දීලා ඒකට හරි ලකුණ දාගන්න. දාලා ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන මෙන්න මෙතන ලියාපදිංචි වෙන්න කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ QR එක පෙන්නයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන එක ඩවුන්ලෝඩ් කරගන්න. නැත්නම් ඔයගොල්ලන්ට තියෙන එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන පුළුවන් ඔයාලට ඔයාගේ ළඟම තියෙන සෙට් එකට ගිහිල්ලා ඔයාගේ වාහනේට තෙල් ගහගන්න. ඉතින් ওই විදිහට තමයි QR එක හදාගන්න. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට රිප්ලයි එකක් දෙන්නම්. අපි අලුත් වීඩියෝ එකෙන් හම්බ වෙමු.